අද මම ආපොඩි ගමනක්. කාලෙකින් හම්බුණු යාළුවෝ ටිකක් එක්ක පොඩි කතා බහකටත් එක්ක සුපුරුදු පරිසරයෙන් ටිකක් එළියට ආවා. හැමෝම අපේ රටේ දන්න තැනක්, අහලා තියෙන තැනක්. නමුත් සමහර අය ගිහිල්ලා තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඒ තමයි මොකක් කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? බෝපත්තැල්ල. බෝපත්තැල්ල ගැන කියනවට වඩා මට ඕනේ උනේ වෙනස් කතාවක් කියන්න. මේ වගේ අපේ රටේ, අපේ ලෝකේ ගොඩාක් ලස්සන තැන් තියෙනවා. ඒ තැන්වලට ගියාම අපිට විවිධ හැඟීම්, විවිධ අදහස් මතුවෙන ඉතා පුළුල් පරාසයක පැතිරුණු විවිධත්වයකින් යුක්ත ස්වභාව ධර්මයක් අපිට අත්විඳින්න අපේ ඉදිරියේ තියෙනවා. නමුත් අපි ඒ වෙනුවෙන් වෙලාවක් ගත කරනවාද කියන එක ප්‍රශ්නාර්ථයක් වෙලා තියෙනවා. මූලිකම කාරණය තමයි මේ ස්වභාව ධර්මයේ අපූර්ව තැන්වලට ළඟා වෙන්න ඔබට සෞඛ්‍ය සම්පන්න ශරීරයක් අවශ්‍ය වෙනවා. ඔබේ මාංශ පේශී, ඔබේ හන්දි හොඳින් ක්‍රියාත්මක වෙන්න, ඒ වගේ පූර්ණ චලන පරාසය ඇතුලේ චලනය වෙන්න හැකියාවක් තිබීම ඊටාම වැදගත් වෙනවා. එහෙම නැති වුණොත් මේ වගේ ගමනක් යනකොට කකුල් කැක්කුම්, කොන්ද කැක්කුම් එක්ක ඔබ බලාපොරොත්තු වෙනේ සුන්දර දැක්මට ළඟා වෙන්න ඔබට අපහසු වෙන්න පුළුවන්. ජීවිතේ විඳින්න නම් සෞඛ්‍ය සම්පන්නව, ශක්තිමත්ව ඉන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපිව ෆලෝ කරන්න.